ජෝකාසෝ කමක් නැහැ. මං කියන්නේ ජෝකාසෝ. කමක් නැහැ. ඔයා කියන විදිහට නම් ඔයා කියන්නේ කොහොමද කියලා අපිට කොහොමද? හැබැයි ජෝකාසෝ කියන්නේ සිස්ටම් එකක්. යා. ලංකාවේ ලංකාවේ පිහිටවපු ආයතනය මොකද්ද? දායිකි ඇක්සිස් ජෝකාසෝ. දායිකි ඇක්සිස්. වෙන නම් හොයන්න එපා. ජෝකාසෝ සිස්ටම් එකක් ගෙදරට ගන්නවා. එහෙම දවසක ඔබ ඩිසයිඩ් කරොත් දායිකි ඇක්සිස් ගැන මතක තියාගන්න. රයිට් ෂුවර්. ඊටාම වැදගත්. නැත්තම් දායිකි ඇක්සිස් තමයි ඇත්තටම ජෝකාසෝ සිස්ටම් එකක් ඔබට අතිශයම සාධාරණ මුදලට දෙන්නේ. ජපානනේ. දැන් ලංකාවේ දායිකි ඇක්සිස් එකේ ජපන් ඉංජිනේරුවොත් වැඩ කරනවා. වව් සුපිරි. ජපන හිතන විදිය දන්නව නේද? ජපන පොඩ්ඩි තැනකවත් පොඩ්ඩි ලාභයක් බලාගෙන පොඩ්ඩි හරි බොරුවක් කරන්න. අති විශාල ලාභයක් වෙනුවත් පොඩි හරි බොරුවක් කරන්න කැමති නැහැ. ජෙනුයින්. ජපන කියන්නේ ජෙනුයින්. නේ. ඔය ජප්පෝ තරම් රට ගැන හිතන අය ඉන්නවා කියලා ඔබ හිතනවා. රට වෙනුවෙන් පන්න දෙන්න දෙපාරක් හිතන්නේ නැති මිනිස්සු ඉන්න රටක් එක පාට මතක් කරගන්න බැරි වුණොත් ජපානේ මතක් කරගන්න. ප්‍රතිපත්තියක් හැදුව කෝටු අරන් වේවැල අරන් පස්සෙන් පන්නන්න ඕනේ නැහැ. ජපාන විශ්වාස කරනවා මේ ඩිසිෂන් එක ආණ්ඩුවෙන් අරන් තියෙන්නේ මේ රට රකින්න, මේ රට අපේ, ඒ රට රකින්න ගත්ත ඕන තීරණයක් වෙනුවෙන් අපි අපේ දායකත්වය දෙනවා කියලා. අද ජෝකාසෝ කියලා කියන්නේ ජපානයේ පරපතල නීතියක්. නමුත් ජප්පෝ මේක කරන්නේ ඒ නීතියට තියෙන බය සංකාව නිසා නෙවෙයි. තමන්ගේ යුතුයකම කියලා හිතනවා. තමන්ගේ යුතුයකම. තා පොඩ්ඩෙන් ජපාන අමාරු වැටෙනවා, මාර අමාරුවේ වැටිලා. යෝධ සංවර්ධනයකට පස්සේ ජපාන මෝන දෙනවා මාර තැනක. බොණ්ඩ තියෙන වතුර වලින් 50%ට කිට්ටුව 40 ගාණක්. හරි. බොණ්ඩ බැරි මට්ටමට යනවා. අද වෙනකොට ජපානයේ බොණ්ඩ පුළුවන් වතුර ප්‍රමාණය 97%ද කොහෙද දක්වා වැඩි කරගෙන තියෙනවා. කිසිම රහසක් නැහැ. මේවා මේ ඉන්න දේව රහස් නෙමෙයි. මේ ජෝකාසෝ සිස්ටම් එක. තමන්ගේ ගෙදරින් පිට වෙන අපජලය නිකාම්ම කාණු වලට දාන්නේ නැහැ. නිකාම්ම වලවල් කපලා අතාරින්නේ නැහැ. නිකාම්ම කොන්ක්‍රීට් බැඳලා අතාරින්නේ නැහැ. ජෝකාසෝ කියන ෆිල්ටරින් සිස්ටම් එකකට. මේවා නිකන් ලොකු නම් ඇහුනට බුදු සන්තෝ කෝටි ගණන් ඇති මේවා. නෑ. එහෙම නෑ. එහෙම එකක් නෑ. හරි සරල සිස්ටම් එකක්. හිතන්නකෝ දැන් ඔයාට ඕන ජෝකාසෝ සිස්ටම් එකක් ඔයා යනවා දායිකි ඇක්සිස් එකට. ඔයා හිතන්නේ මොනවද ඔයාගෙන් අහන්නේ? ඒගොල්ලෝ අහනවා. ගෙදර කොහෙද තියෙන්නේ? වර්ගඩි ගාන කීයද? කොහෙද වුණාම මොකද මේ මිනිස්සුන් ඔයා ගෙදර? ඔයා ගෙදර කොහෙද වුණා මේ මිනිස්සුන් මොකද? මේ මිනිස්සු ගෙදර එන්න නෙමෙයි අහන්නේ. දායිකි ඇක්සිස් එකේ ඉංජිනේරුවන්ට ඔයාගේ ගෙදර එලා පදිංචි වෙන්න තරම් වේදනාවක් නෑ. ඒ මිනිස්සු අහන්නේ ඔයාගේ ගෙදර වර්ගඩි කොච්චරක් තියෙනවද? ඔයාගේ ගෙදර සමාජිකයෝ කොච්චරක් ඉන්නවද? සාමාන්‍යකට 90 හදන්න ගාණක් තියෙනවා. හරි ඕකේ. ඒ ගාණ හැදුවාම ඔයාට දෙන්න ඕනේ දායිකි ඇක්සිස් ජෝකාසෝ සිස්ටම් එක ලීටර් කී එකක්ද කියලා ඒගොල්ලන්ට තේරෙනවා. බොරුවට ඔයාගෙන් ගාණ කපන්නේ නැහැ. ඔයාට ගැළපෙන එකයි දෙන්නේ. අපේ කොච්චර අපජලය තියෙනවද? ඒකට හරියන විදියට සිස්ටම් එක හදලා දෙනවා. ඒගොල්ලෝ දන්නවා 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ගෙදරක දවසකට සතියකට මාසෙකට අවුරුද්දකට කොච්චර එකතු වෙනවද? සාමාන්‍ය ජෝකාසෝ සිස්ටම් එකක් ඇතුළට එන අපජලය කියන්නේ ටොයිලට් වලින් එන ඒවා, වොෂ්රූම් වලින් එන ඒවා, කිචන් එකෙන් එන ඒවා. ඔය හොදන කරන ඕන එකකින් එන ඒවා. ඝන අපද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය, පැතජන්ස් අරම ඔක්කොම ඕකේ තියෙනවා. සිස්ටම්ස් කෑලි 4ක යනවා, චේම්බර්ස් 4ක් ඇතුලෙන් ගිහිල්ලා එළියට එනකොට අතිශය පිරිසිදු ජලය. අවසාන එක ක්ලෝරින් පෙරහනකුත් පෙරලා තමයි එළියට එන්නේ. ඕන වැඩකට ගන්න පුළුවන් ඒවා බොන්න ගන්න නෑ, බය වෙන්න එපා. ඒවා ජපානයේ නම් කාණු වලට උදාහරණයක්. ඒ කියන්නේ ඔය ජපානයේ කාණු වල කොයි මාළු ඉන්නවා කියලා කියන්නේ. ඔව් ඉන්නවා. මම දැක්කා. දැක්කද? ලස්සනයිද? ලස්සන. අපේ කොයි මාළු ගන්න බෑ. කොයි මාළු ආම්මෝ ආති ගන්න කොයි මාළු. කෙලවල්ලෝ හරි දාමුකෝ නේද? අපිට ඉතින් කෙලවල්ලෝ කිලෝ එකක් තමයි ඔකට. ගප්පි දණ්ඩි ටිකක්, ගප්පි ටිකක්, සාරි ගප්පි ටිකක්වත් අපිට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හරි. ඉතින් සාමාන්‍යයෙන් ජෝකාසෝ සිස්ටම් එකකට ඇතුළු වෙන අපජලය සියලුම අපද්‍රව්‍ය පෙරලා පැය 17ක් ඇතුළත නැවත භාවිතා කළ හැකි ජලය බවට පත් වෙනවා. ඔයා කියන්නේ අද ඔයාගේ සිස්ටම් එකෙන් ඇතුළු වෙන ජලය ටික පැය 17 දවස ඉවර වෙන්න කලින් පිරිසුදු කරලා දානවා. ඔයා කියන්නේ ඉතින් මොන තරම් වටින සිස්ටම් එකක්ද? දැන් මේගොල්ලන්ට ඩයිකි ඇක්සිස් එකට තරංගකාරයෝ දින්නවා. වැඩේ හොඳට කරන්නේ නැහැ ලොක්කා ඕගොල්ලෝ. ඩයිකි ඇක්සිස් තරංගකාරයන්ට මේ කියන්නේ සමහර අයට කියන්නේ. වැඩේ කරනව හොඳ නැහැ. හොඳ මදි නේද? ඕගොල්ලෝ. ඒගොල්ලන්ගේ දැන් හිතන්නකො යෝධ ප්‍රොජෙක්ට් එකකට කොටේෂන් කෝල් කරා කියලා. හරි. බිස්නස් එක ගන්න ඕන හින්දා අපි හිතමු ඩයිකි ඇක්සිස් ටැංකි 100ක් ඕනේ කියලා. නිකන් හිතමුකෝ. හරි ඕකේ. ඒගොල්ලෝ කියනවා මේ 50ක් ඇති 50ක් කරේ. ඒ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට කවදා හරි දවසක පදිංචියට එන මිනිස්සු ගාන බිස්නස් එක කපන්න 50ක් ඇති. හැබැයි ඩයිකි ඇක්සිස් එකෙන් අහුවොත් කියනවා මේ සිස්ටම් එකේ ටෝටල් පොටෙන්ෂල් එක දිහා බැලුවම අපිට ගණන් හැදුවහම පේනවා මේකට ටැංකි 100ක් දාන්න ඕන. අරගොල්ලෝ 50න් කරනවා කියවනේ. 50න් කරන්න බෑ මහත්මයා. 100ක් ඕනේ මේ වැඩේට. වැඩේ හරියට කරනවා. වැඩේ හරියට කරන්න 100ක් ඕනේ. yes. පොත ඩයිකි ඇක්සිස් දෙන කෝටේෂන් අනිත් අයට මැච් කරන්න බෑ. මොකද අනිත් ආයතන 100කට දුන්නොත් එන ගානයි ඩයිකි ඇක්සිස් එකෙන් ටැංකි 100කට එන ගානයි අතර ගණන් හදලා බැලුවොත් ඩයිකි ඇක්සිස්
ඇක්සිස් තමයි අඩුම ගාන අඩුම වියදම. අරගොල්ල කරන්නේ ටැංකි ගාන අඩු ටැංකි ගාන අඩු කරලා කෝටේෂන් එක අඩු කරලා සවුත් වැඩ කරන්න එපා මේ. යයි සවුත් වැඩ කරන්න එපා. ඒකනේ. ඔහොම කළා තමයි අපිට ඔලුව උස්ස ගන්න බැරි වෙලා ඉන්නේ අදට. නේද? කෝනර්ස් කට් කරලා බිස්නස් කරන්න එපා. මිනිස්සුන්ට මේ සිස්ටම්ස් ගැන විශ්වාසයක් නැතුව යනවා මේ කරන වැඩ වලින්. අන්තිමට සිස්ටම් එකටනේ බයින්නේ. ඕ අන්න ඒකනේ නේද? නේද? 100 වැඩේට 50 කෝටේෂන් දීපු මිනිහා ගැන නෙමෙයි කියන්නේ. අයියෝ මේක වැඩ කරන්නේ. අද ලංකාවේ ලොකු සිස්ටම්ස් කීපයක් හැන්ඩල් කරනවා. ඩයිකි ඇක්සිස් එකලගේ ජෝකාසෝ සිස්ටම් එකට. නියමයිනේ. ඩොමෙස්ටික් ඒවත් හැන්ඩල් කරනවා. Yes. ඔබ ගයක් අලුතෙන් හදනවා නම් අර නිකන් ටැංකියක් වල්ලනවා වෙනුවට ඔන්න ඔබට කතා කරන්න පුළුවන් ඩයිකි ඇක්සිස් ජෝකාසෝ සිස්ටම් එක. දාගන්න. ජපාන් ක්‍රමයට යන්න. ජපානේ කොහොමත් අපිට ෆැමිලිය නේ. ඔව් නේ ඒක ඇත්ත. ජපානි කරන වැඩක් ඉතින් අපි කරන්න බය හිතෙන්නේ නෑනේ අපිට නිකන් දෙපාරක් හිතන්න දෙකොත් නැහැ. බොරු වංචාව නැති මිනිස්සුනේ අප්පා. හරි විශ්වාස කරනවා මිනිස්සුන් අත් ඒගොල්ලෝ. ෂෝක් ඒගොල්ලෝ ඇත්තටම ෂෝක්. ජප්පෝ හරියට මිනිස්සුන් විශ්වාස කරනවා. Yes. ඒගොල්ලෝ හිතනවා හැමෝම ඒ වගේ විශ්වාසය කියලා. කියන්නේ කී එක ජීවිතේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා හැමෝම මේ වගේ ඇති කියලා. ජප්පට වරදින්න ඔන්න ඔතන තමයි. ඔව් නේ. හැමෝම ඒගොල්ලෝගේ වගේ කියලා අවංකයි කියලා හිතන්න ගිහිල්ලා.